සමස්ත ලංකා බිත්තර සංගමේ සභාපති ආර්.එම්. සරත්නායක ඇත්තම පහුගිය 21 වෙනිදා අපි මේ මුළු ලංකාවෙම ඉන්න වෙළෙන්දු සහ ගොවියෝ සහ අනිකුත් සියලුම ව්‍යාපාරයට සම්බන්ධ සියලුම දෙනා අපි මීටින් එකක් තියලා ඇත්තම අපි රුපියල් 28ට බිත්තරයක් මිල නියම කළා. ඒ අවස්ථාවේ රුපියල් 30ට තමයි ඇත්තම බිත්තරේ තිබ්බේ. 30ට තිබ්බට මේ වෙළෙන්දා බිත්තරේ රුපියල් 29ට 28ට 24ට අරන් ගියා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ ලංකාවේ මම හිතන්නේ 28ට බිත්තර ගිය සඳුදා සියලුම දෙනා මං හිතන්නේ මේ ගොවි මහතුන් දුන්නා වෙළඳ මහතුන්ට දීලා රුපියල් 2-3 තියලත් මේ බිත්තරේ වෙළඳ පොළට බෑවා. ඇත්තම දැන් මේකේ හැම වෙලාවකම මේ Facebook එක හරහා මේ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරදා වෙනකොට ලබන සුමානේ බිත්තර බහිනවා මිල බහී නේද රුපියල් 27යි නේද 26යි නේද කියලා හැම තැනම ආందోලන දානවා මේකේ වෙළඳ මහතුන් 90%ක්ම හොඳ මේ ගොවියත් රැකගෙන යන්න පාරිභෝගිකයත් රැකගෙන යන්න ක්‍රමවේදේ 90%ක්ම ලංකාවේ ඉන්නවා මේ වෙළඳ මහතුන් සහ සිල්ලර වෙළඳ මහතුන්. මේකේ 10%ක් විතර ඉන්නවා මේ ශ්‍රේෂ්ඨරේ විනාශ කරලා මේ ශ්‍රේෂ්ඨරේ පල්ලහැට බිත්තර මිල සති දෙකක් මේ ඉහළ මට්ටමක තියලා සති 3ක් 4ක් 15ම මට්ටමට ගේන්න. එහෙම ක්‍රමවේදයක් තියෙනවා මේ වෙළඳ මහතුන් කීප දෙනෙකුට. ඒ වෙළඳ මහතුරුත් මම ඉදිරියේ ටික කාලයක් යනකොට නම් වශයෙන් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරන්න හේතුව මේ ගොවියට අද ඇත්තෙම මහ කුඩා පරිමාණයේ ගොවියට රුපියල් 32ක් බිත්තරයක් නිෂ්පාදනය කරන්න යනවා. අද වෙනකොටත් රුපියල් 28ට දෙන්නේ. අපිට මේ රුපියල් 32කට යන්න ක්‍රමවේදයක් නැතුව තමයි ඉන්නේ. අපි මේ සංගමයක් වුණා වුණත් අපි රුපියල් 28ට දෙනකොටත් දැන් මේ අවස්ථාව වෙනකොටත් අද දින වෙනකොටත් රුපියල් 27ට 26ට බිත්තර තියෙනවා කියලා සමාජ මාධ්‍ය තුලත් යනවා. ඒ වගේම ගොවියොත් දෙතුන් දෙනෙක් දීලා තියෙනවා. මේ ඒකෙත් මම හොයලා බලපුවාම ඇත්තෙන්ම මේ අපි ගොවි මහතුන්ටත් කියන්නේ පාරිභෝගිකයාට පිරිසුදු බිත්තරයක් සහ පාරිභෝගිකයාගේ මුදලට සරිලන බිත්තරයක් සපයලා දෙන්න ඕන. ඉතින් එහෙම බලපුවාම අපේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 40 ඉඳන් 48 විතර දක්වා ගත්තොත් එහෙම ඒ බිත්තරයක් හැම වෙලාවකම අපි දෙන්නේ රුපියල් 2ක් හෝ රුපියල් 3ක පල්ලෙහ පරතරයකට. ඒ බිත්තරේ ග්‍රෑම් ප්‍රමාණය එච්චර තමයි තියෙන්නේ. කුඩා මාස 4න් බිත්තර දාන කිකිලියේ. ඇත්තෙන්ම සාමාන්‍ය මාස 6ක් 7ක් ගියායින් පස්සේ කිකිලිය බිත්තරේ ග්‍රෑම් 50න් ඉහළ 52 53 55 විතර දක්වා යන බිත්තරේ අද ලංකාවේ හැමෝම කෙනෙක් රුපියල් 28ට ගෙනියනවා. ඉතින් ඒක ඒ ගොවියොත් දන්නවා. ඉතින් එතනින් එහාට අවුරුදු දෙකක් දෙකමාරක් ගිය සත්තුත් මං හිතන්නේ තව 100ට 10ක් 12ක් තියාගෙන ඉන්නවා. පොඩි ලාභයකට ලාභයක් නැහැ. නමුත් ඉතින් අර කෑම එක හරි කොහොම හරි බැලන්ස් කරගෙන යන ක්‍රමවේදේ ඒ බිත්තරේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 60 ඉඳන් 65 70 දක්වා තියෙනවා. ඒ බිත්තරේ අදට මම දන්න හැටියට 29ට 30ටත් වෙල මේ ෆාම් වලින් අරන් යනවා වෙළඳ මහතු. ඒ සිය කැමැත්තෙන් තමයි වෙළඳ මහතුන්ගේ බිත්තරේ ගෙනියන්නේ. ඒ බිත්තරේ ගෙනihin හැබැයි පාරිභෝගිකයා ග්‍රෑම් 50ක් තියෙන බිත්තරේ රුපියල් 30 32කට 33කට ගන්නවා වගේ මහ බිත්තරේ සාමාන්‍යයෙන් 34ක් 35කට ගන්නවා. ඒක පාරිභෝගිකයා කැමැත්ත. ඉතින් අනුව වෙළඳ මහතුන් ටිකක් වෙනදලා තියෙනවා මේ මීඩියම් බිත්තර ටිකයි මධ්‍යම බිත්තරේ මහා බිත්තරේ කලවම් කරලා මේ වෙළඳ පොළට ගිහිල්ලා ට්‍රාන්ස්පෝර්ට් එකක් මොකක්වත් බලන්නේ නැතුව රුපියල් 28ට 29ට ඔය ඊතර බිත්තර ගිහින් බානවා. ඉතින් පාරෙත් බෝඩ් ගහලා තියෙනවා රුපියල් මම දැකලා තියෙනවා 26 27යි 28යි. හැබැයි ගහලා තියෙන්නේ ඉස්සරලාම අඩුම බිත්තරේ තමයි ගහන්නේ. හේතුව ඒක දැන් ප්‍රජාව යන්නේ 26ට බිත්තරේ තියෙනවා කියලා. දැන් සාරගම දිහා ඇත්තෙන්ම අපේ නගරේ ගත්තම කුරුණෑගල දිහා සාරගම දිහා බිත්තර ගහලා තියෙනවා පංගුවක් වෙලාවට 26 27 30 30 ඔහොම ගහ. ඉතින් එහාට මිල ගහලා නැහැ. හේතුව පාරිභෝගිකයාත් එතෙන්ට ගෙනල්ලා නවත්ත ගත්තාම එතන යාට කැමති බිත්තරේ මෙන්න මේ මිලට තියෙනවා. පොඩිම බිත්තරේ තියෙනවා 28යි ලොකු බිත්තරේ 30යි අනිත් බිත්තරේ 34යි කියලා තියෙනවා. ඉතින් පාරිභෝගිකයා කැමති විදිහට ගෙනියනවා. හැබැයි සමාජ මාධ්‍ය වලින් යනවා බිත්තරේ රුපියල් 26ට තියෙනවා කියලා. හැබැයි මේ බිත්තරේ පන්ති 3-4කට තියෙනවා. ඉතින් ඒක පාරිභෝගිකයාට කියන්නේ පිරිසුදු බිත්තරයක් තමන්ගේ මුදලට සරලන බිත්තරයක් ගන්න ඒ විදිහට බිත්තර කොටස් 3කට විතර තියෙනවා. ඉතින් ඇත්තම වෙළඳ මහතුන් මේ ප්‍රජාවේ 110ක් විතර මේ ගෙනියන ක්‍රමවේදයෙන් මේ ගොවියා නැති වෙනවා. ගොවියට ඉස්සරහට මිලක් තියාගෙන යන්න බෑ. එකක් තමයි වෙළෙන්දටත් මේ හොඳට කරන වෙළඳාම් මිනිසයාටත් මේක ප්‍රශ්නයක්. රුපියල් 28 29ට තියනවා කියලා. එයා පිරිසුදු බිත්තරයක් අරන් ගිහලා වෙළඳ පොලේ 30යි කියලා සිල්ලර කඩේට දානකොට සිල්ලර කඩේම තියෙනවා ඊට පල්ලෙහ බාල බිත්තරයක් රුපියල් 29ට 30ට. ඉතින් ඒක මම සිල්ලර කඩ වෙළඳ මහතුන්ටත් කියන්නේ බිත්තරේ පොඩි බිත්තරේ සාමාන්‍යයෙන් අපි මේ දවස්වල රුපියල් 26ට විතර ගන්නවා. ඒක රුපියල් 29කට විතර පාරිභෝගිකයාට දෙන එක සාධාරණ 29කට 30කට. හැබැයි ග්‍රෑම් 50න් ඉහළ බිත්තරය සාමාන්‍යයෙන් අද වෙළෙන්දත් රැකෙන්න
මේ එතකොට මේ සිල්ලර වෙලෙන්දත් රැකෙන්න පාරිභෝගිකය රැකෙන ක්‍රමවේදයකට ඇත්තෙන්ම අද ගියොත් සාමාන්‍ය රුපියල් 35 36ක් අතර තමයි ලොකු බිත්තර ගෙඩියක් ගන්න වෙන්නේ. ග්‍රෑම් ප්‍රමාණය ගත්තොත් ග්‍රෑම් 45ක බිත්තරයක් රුපියල් 29කට 30කට ගන්නවද? හැබැයි ග්‍රෑම් 55ක් 60ක් තියෙන බිත්තරේ රුපියල් 35කට 36කට ගන්නවද කියන එක පාරිභෝගිකයා ඒක තීරණය කරන්න ඕන. ඉතින් ඇත්තෙන්ම අපි දැන් සෑහෙන දුරට 150ක් 70ක් මේ ශේත්‍රය හදාගෙන ගිහින් තියෙනවා. මම ගොවි මහතුන්ට කියන්නේ මේ පිරිසුදු බිත්තරයක් දෙන්න මේ වෙළඳ මහත්මයාට. ඒ කියන්නේ එකක් මීඩියම් නම් මීඩියම් කියලා ග්‍රෑම් 45න් පල්ලෙහා බිත්තරයක් දෙන්න. සාමාන්‍ය බිත්තරයක් නම් ග්‍රෑම් 45යි 50යි අතර මිලක් දාලා ඒ බිත්තරේ දෙන්න. ග්‍රෑම් 52කින් ඉහළ තියෙන බිත්තරේ ග්‍රෑම් 55ක් 60ක් වෙනකන් මේ බිත්තරය අද රුපියල් 25ට ඕනම වෙළඳ මහතුරු ගෙනියනවා. එතනින් එහාට ලොකු බිත්තරයක් තියෙනවා නම් ඒක ගෙනියන වෙළඳ මහත්මිය ගොවියයි සාකච්ඡා කරලා ඒක 30ට ගන්නවා 32ට ගන්නවා කියන එක ඒක හැබැයි පැහැදිලිවම බේකරි වලට ගියපුවම ඒක ග්‍රෑම් 65ක් 70ක් තියෙනවා. ඒ විදිහට ග්‍රෑම් ගන්නට බේකරිය ගත්තොත් එහෙම එයාට මේ බිත්තරේ ඇත්තම වෙන්නේ රුපියල් 25ක් 26ක් 27ක් වෙන්නේ. ඒක ඒ බිත්තරේ ක්‍රමවේද 4ක් 5කට තියෙනවා. ඉතින් ගොවි මහත්තුරුන්ට දැන් ඇත්තෙම ඉදිරියේ අපි මේ බිත්තරේ පැහැදිලිවම මම කියන්නේ අද රුපියල් 28න් පල්ලෙහා 26ට 24 මේ පොඩි බිත්තර කලවම් කරලා කිලුටු බිත්තර කලවම් කරලා මේ ගොවි මහතුරු වෙළඳ මහතුන්ට රුපියල් 24 26ට දුන්නට මේ බිත්තරේ ලැබෙන සමුද රුපියල් 28න් මෙහා අපි බිත්තර මිල බස්සන්නේ නැහැ. 28න් එහාට ඉදිරියට යනවා මිසක් සමුදගෙන් පස්සේ අපි පැහැදිලිවම ගොවි මහතුන්ට කියන්නේ ගොවි වෙළඳෝ ඇවිල්ලා බය කරලා ලබන සුමානේ බිත්තර බහි ඊළඟ සතියේ මෙච්චරක් බහි කියලා ගොවි මහතුන්ට කියන්නේ කිසිසේත් බය වෙන්න එපා. බිත්තර මිල 28න් මෙහා කපන්න ඇති තීරණේ ඉන්නවා. හැබැයි එතනින් එහාට තමන් මේ බිත්තරේ හැම වෙලාවකම සිකුරාදා සෙනසුරාදා වෙනකොට 28යි නම් 29ට 28යි 50ට 29ට ඉදිරියට යනකොට ඒක හැම විගුණ ගන්න ක්‍රමවේදයක් ගොවි මහතුන් හදා ගන්න. එතකොට අපි රුපියල් 28 ඉන්නකොට අපිට දැනෙන්න ඕනේ ලංකාවේ 150ක් 60ක් රුපියල් 28ට 28යි 50ට 29ට බිත්තරේ යනවද කියලා. එතකොට තමයි අපි ඉස්සරහට යන්නේ. අපි දැන් වෙලා තියෙන පහුගිය ටිකේ රුපියල් 30ට තියෙනකොට අපිට 28ට කපන්න හේතුව අපි රුපියල් 30ට මිල තීරණය කෙරුවට සමුදා අඟහරුවාදා ගත්තා. අඟහරුවාදා බදාදා වෙනකොට රුපියල් 28ට 27ට 29ට බිත්තර ගන්න ගත්තා. අපි 29ට බිත්තර ගන්නකොට අපිට 29 ඉන්න බෑ. අපි රුපියල් 28ට එන්න ඕනේ. එහෙනම් ගොවි මහතුරු දැනගන්න ඕන හැම වෙලාවකම බිත්තරයක් මිලක් ගන්නකොට තමන් මේ බිත්තරේ පිරිසුදු බිත්තරයක් හදලා කලවම් නොකර ගෙනියන වෙලෙන්දටත් හොඳ මිලේ හැටියට හොඳ බිත්තරයක් දීලා පාරිභෝගිකයට හොඳ බිත්තරයක් යන විදිහට තමන්ගේ ෆාම් එක හරියට රැකගෙන 85ක් 90ක් බිත්තර ටික නිෂ්පාදනය කරගත්තා නම් මේ පාඩුව මකා ගන්න පුළුවන්. ඉතින් ඇත්තෙන්ම මම හුඟෝ දන්න විදිහට දැන් මේකේ නම් වශයෙන් මම ගොවියෝ කියන්නේ නැත්නම් හැබැයි තව ඉදිරියට ගියොත් මම මේ ගොවියන්ගේ නම් ටිකක් කියනවා. මේක ලොකු හානියක්. ඒ වගේම මේ විදිහට ගන්න වෙළඳ කටුසකුත් ඉන්නවා. ඒ කට්ටියගෙත් මම ප්‍රසිද්ධ කරනවා. එතකොට මේ බිත්තර එතකොට වෙළෙන්දයි ගොවියයි දෙන්නම හැදෙයි. හැදෙන්නේ නැත්නම් මේ බිත්තරේ ඇත්තෙම ලොකුවට 90ක් මේ ලස්සනට බිත්තරේ නිෂ්පාදනය කරන ගොවියෝ ටිකත් අසරණයි. ඉතින් ඒ වෙලා තියෙන්නේ මේ හේතුව මේක දෙගොල්ලෝගෙම වරදක් තියෙනවා මේ 10%ක් විතර ගොවියයි වෙලෙන්දයි. ඉතින් ඒ හින්දා ගොවි මහතුන්ට කියන්නේ ලබන සුමානෙන්දව තමන්ගේ පිරිසුදු බිත්තරේ ඒ විදිහට දීලා බිත්තරේට ඉදිරියේ මිලක් හදාගෙන යන්න. ඇත්තෙම මේක බොහොම අමාරුයි. අපේ අධ්‍යක්ෂ බෝඩ් එකයි සියලුම දෙනා මේක වෙහෙත මහන් තියනවා. මේ අඩුම ගානේ මේ බිත්තරේ රුපියල් 32කටවත් අරගෙන මේ ගොවියා කුඩා ගොවියා රැකගන්න. එතෙන්ට කරුණා කරලා මේ සියලුම ගොවි මහතුන් මේකට දායකත්වය දාලා මේ බිත්තරේට මිලක් හදාගන්න. එන්නේ දවසින් දවස අමුද්‍රව්‍ය මිල යනවා. අමුද්‍රව්‍ය මිලයි බිත්තරේ නිෂ්පාදන මිලයි එක්ක මේ නරක වෙන භාණ්ඩයක් එක්ක අපිට ඉන්න බෑ. ඉල්ලුම සැපෙන්නේ තියෙන්නේ. එතන කවුරු ආණ්ඩුව එක්ක තරක කෙරුවත් අපි පාරිභෝගිකය එක්ක තරක කෙරුවත් ඒක බෑ. නිෂ්පාදනයේ වැඩි වෙනකොට ඕනම භාණ්ඩයක් පල්ල හැටෙනවා. ඉතින් ඒ අත තමයි යන්නේ. ඇත්තෙන්ම තමයි ගොවි මහතුන්ටත් කියන්නේ පැහැදිලිවම දැන් මේ දවස්වල 160ක් 65ක් වැඩන සතා තියාගෙන වැඩක් නැහැ. ඒ සතා විකුණලා ඇත්තෙන්ම අද 70000ක් ගන්න පුළුවන් ලක්ෂ 2කට විතර. ලක්ෂ 2කට 70000ක් අරන් 70000 විකුණපුවම ලක්ෂ 7කට 6-7ක් හම්බ වෙනවා. ඒකෙන් දෙසැම්බර් වෙනකොට මාසෙට බිත්තර දාන්න 95ක විතර හොඳ සත්තු ටිකක් හදාගන්න පුළුවන්. ඒක ගොවියා තීරණය කරන්න ඕන පොඩි ලාභයකට මම මේ වයසක තත අල්ලගෙන ඉන්නවාද කියලා. ඉතින් ඒ නිසා කොහොම නමුත් අපිට මේක ඉස්සරහට යන්න ක්‍රමවේදයක් නැහැ. තව මාස දෙකක් යනකම් මේ බිත්තර අතිරික්තයක් තියෙනවා රටේ. බිත්තරට අවශ්‍ය ප්‍රමාණය සාමාන්‍ය ලක්ෂ 85ක් 90ක් විතර. නමුත් මේ වෙනකොට කෝටියක විතර නිෂ්පාදනයක් වෙනවා. දැන් පැටවු පැත්තෙන් ගත්තත් එහෙම අපි දැන් මව්සත්තු සතිය 80න් විතර කල් කරන සත්තු හැම හැදිරියකම කල් කරලා තියෙනවා මේ වෙනකොට ඉවරයි. එතකොට මව්සත්තු ගෙනිල්ල දැන් මේ වෙනකොට ආණ්ඩුව හරහා එමුතුමා කන්ට්‍රෝල් කරලා තියෙනවා. ඉතින් ඉදිරියේ දැන් මේ සියලුම දේවල් එනවා. ඒ වගේම දැන් ඉරුමු ගේන්න ඉරුමු බඩ ඉරුමු ගේන්න මේ පුෂ්කරම මධ්‍යන්ත අවසරය දීලා ප්‍රොමෝෂන් එක හරහා දැන් කුඩා ගොවියන්ට ඉරිමු වෙනවා මං හිතන්නේ තව සතියක් දෙකකින්. ඒතර ඒ ඉරිමු ටිකක් ගත්තාම තව නිෂ්පාදන වියදම අඩු වෙන්න පුළුවන්.
ඉදිරියේ මං හිතන්නේ කන්නේ වී ගොවිතැනත් අස්සයන් එනවා. එතකොට ඒකෙත් නිෂ්පාදන වියදම පල්ලෙහාට අඩු වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ ක්‍රමවේදات එක්ක මේ ආකාරයෙන් මාසයක් දෙකක් යනකම් පැහැදිලිවම ගොවියට ලාභයක් ගන්න හරි අමාරුයි. තමන්ගේ ව්‍යාපාරේ තමන්ගේ ෆාම් එක රැකගෙන යන ක්‍රමවේදයකටවත් ඇත්තෙන්ම මේක යන්න රුපියල් 32කටවත් යන්න ඕනේ. ඒ නිසා සියලුම ගොවි මහතුන්ට කියන්නේ මේ තමන්ගේ භාණ්ඩය පිරිසුදු විදියට හදලා නියම මිලක් අපි තීරණය කරනවා. ඒ මිලට බිත්තරේ රුපියල් 28 වෙලෙන්දට දෙන්න. එතකොට මේක කිසි යන්න කට් එකක් නැහැ. මේකේ පැහැදිලිවම ඉන්නවා 3-4 දෙනෙක් හැම වෙලාවකම එයාලා මේ බිත්තර ටික කලවම් කරගෙන ගිහිලා වෙළඳ පොලේ පල්ලෙහාට බිත්තර තියනවා කියලා ඒක ගිහින් කඩේට බාලා මේ බිත්තර අඩුයි කියලා වැඩි බිස්නස් එකක් කරන එක තමයි කරන්න ලැහැත්ති. ඉතින් පාරිභෝගික ජනතාවට තියෙන්නේ මේ බිත්තරේ ප්‍රමාණය බලලා බිත්තර කියලා නමට බිත්තර ගන්න එපා. බිත්තරේ ප්‍රමාණය බලන්න පොඩි එකද ලාර්ජ් එකද ලොකු එකද කියලා බලලා ඒ විදිහේ මිලට අරගෙන කඩේක සිල්ලර කඩේකින් බිත්තරයක් ගන්න කියලා සියලුම පාරිභෝගික ජනතාවට මම ඉල්ලීමක් කරනවා.